ෆ්‍රී ෆයර් account එකක් ගත්තා. මේකේ තියෙන මචං කමිස එකයි ඔලු එකයි කොණ්ඩ එකයි සපත්තු එකයි කලිසන් එකයි ජොක්කුනේ එහෙම එකයි ඉමෝට් එකයි හැම දෙයකින්ම එක ගානේ තියෙන account එකක් ගත්තා. ඔයාලා බලන්න පුළුවන් ඉමෝට් උනත් එකයි ඉමෝට් උනත් එකයි. හරිද? අන්න එක තියෙන account තමයි ගන්න. පොඩ්ඩක් බලන්න. එතකොට මේක මම නම මාරු කරන්න ඕනේ එක. කොහොම නම් මෙතන හරි. හිටපන්. නෑ මේ සිංහලනේ. එක බිල්ලා එක. මගේ කවුද බං මගේ නම දාගත්තේ? ඕයි මේ පහම වගේ නම ඒ නම දාගෙන එක මාරු කරපන්. ඕයි මාරු කරපන් බං. දැන් මට මේක දාන්න දීපන් ඈ. ටග්ගල් මාරු කරහන්කෝ. බෑනේ. ඒයි මේක කොහොමද දැන් මම නම දාන්නේ? මේ බී උඹලා හැම නමක්ම දාගෙන තියෙන්නේ බං මගේ. දැන් මම දාන්නේ මොකද්ද? ඕයි මට දාන්න නමක් කියපන් දැන්. තිල්ලා වයිටි. මේ ඒකක් දාලානේ. ඕයි ඒකක් දාලා තියෙන්නේ. ඕයි කියපන් නමක් කියපන්. කවුද ඒක දැම්මේ කෝ? ඒ කෝ මේක දාපු එකකෝ. ඒ කවුද මේ නම කිව්වේ? කවුද මේ නම කිව්වේ? උඹලා බොරුගේ එකයි කිව්වේ. එකෙක් විතර නම කිව්වේ. What the බෑ බං එහෙම කරන්න එපා. මේ ආවා විතර එපා. පොඩ්ඩක් ඉවස බංකෝ. එකෙක් කියපන් කවුද දැම්මේ? මම මේකාම කියලා තියෙන්නේ ඇයි මේක? එකෙක් කියපන්. හරි නෑ එපා කවුරුත් මොකුත් කියන්න බා. මේ හිටපන්. හරිද? දැන් මේක මේ ලෙවලුත් 11 තිබ්බේ. මම මේ අර රෙද්දක් මේව කරා. ඊට පස්සේ 77 වුණා බං. මේක අතින් ගහනවනේ. තාවන්නේ නෑනේ. එහෙම ගන්නත් එපා ඉතින්. මේ ඉස්බූලි ඉච්චක තියනවා. මේ අර අඳුරන කෙනෙක් වගේ. ඇරණි යාළුවෙකුත් වගේ. හලෝ කටහඬ අහලා පුරුදුයි. හලෝ අර කවුද මේ? කටහඬ හොඳට මතකයි. කවුද මේ? උන් පිළිගත්තේ නෑ මේ වෙඩිම හනිමූන් ගියපුව සිරාවට. අම්මට සිරි දන්නේ මුන්. මොනවද? බිල්ලගේ ජාත්‍යන්තර වාගේ අද සිට මේ නෑ. අද ඉඳන් හැමදාම ලයිව් වෙනවා. අනිවාර්යෙන් ආයෙත් බොටු account මේ තෝ බැල්ලි කටවාප තොට බොටු account තොට මේ අන් දෙක තියෙන ඔලුවක්වත් තියෙනවද ගහන තොගේ තොටවත් අන් දෙකක් තියෙනවද? බූරුවා ටං නේ නේ බං. මේ හරකා